මේ බණ අහන එක මේවා කවදා හරි සසරට තියේ. මේ අම්මලා තාත්තලා අහලා ඇති ඔය රසවාහිනියේ තියෙන වැද්ද ගිහිල්ලා පන්සල ගාව උගුලට වනවා. අහුවෙන්නේ මොකෙක්ද? මුවපැටියෙක්. උගුලේට අහුවෙනකොටම පන්සලේ හාමුදුරුවෝ බණ කියා ඉන්නේ. සංසාරේ පුරුද්දක් තිබ්බ මේ තිරිසන් සතාට මොකක්ද? බණහල පුරුද්දක් තිබ්බා. නොතේරුණත් කමක් නෑ අහන්න. සසරට හේතු වෙයි. අර තිරිසන් සතා ඒ ආත්මේ බණහලද එහිටියේ නෑ. සසර පුරුද්දක් තිබ්බා. උගුලේ ඔට්ටු වෙනකොට මැරෙනකොට බණ අහා හිටියේ. වැදගත් මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට ඇති වෙන සිතුවිල්ල. ඉතින් මේ සතා මොකද කරේ? මැරුණා. ඉපදුනේ කොහෙද? අර බණ කියපු හාමුදුරුවන්ගේ නංගිගේ කුසේ. මොකක්ද කරපු පින්කම? බණ අහපු එක. ඒ විතරක්ද? අවුරුදු 7න් නංගි දෙන ලොකු අයියට හාමුදුරුවන්ට මහාන කරගන්න. කෙස් ටික කපනකොට රහත් වෙනවා. සසරට සසරේ කරපුවා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මම කියන එක? සසරේ කරපුවා. ඒ විතරක් නෙමෙයි. ලොකු හාමුදුරුවෝ ධ්‍යාන සමාපatti ලැබලා හිටියේ. ලොකු හාමුදුරුවෝ මොකද කරන්නේ? හඳ අරගෙන අත ගන්නවා. පොඩි හාමුදුරුවෝ මොකද කරන්නේ? දස දහසක් සක්වල චන්ද්‍රය අතට අරගෙන පිරිමදිනවා. ලොකු හාමුදුරුවෝ දන්නේ නෑ පොඩි හාමුදුරුවෝ රහත් වෙලා. බණ අහපු එක. මේ හරි ශ්‍රේෂ්ඨ පින්කම්. මේ පින්කමේ දායකත්වයේ බාරගත්ත මේ රුහුණු කොන්ක්‍රීට් අධිපතිතුමා එතුමාට පින් සිද්ධ වෙනවා. ඇයි? කොච්චර පිරිසකට මේ බණ අහන්න සලස්වනවද? කොච්චර පිරිසකට මේකට අනුග්‍රහය දක්වනවද? එනිසා මතක තියාගන්න සංසාරේ කරන ඒවා ටික ටික පිරিলা අපිට ආනිසංස ගෙන දෙනවා. ඔය කුසල්නේ අකුසලුත් එහෙම තමයි. කරන පවුත් එහෙම තමයි. පුරුදුවෙන්ට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය කුසලින් පමණක් සම්පෝෂිත කරගන්න.